Good morning. Hi. සුබදෑසනක් ඒවා සිනම දෙනාට. අපි vlog number vlog number කීයද මම මේ? 4 නේ 5 vlog number 5. අද උදේ පාන්දර ඇහැරලා ඉන්නේ. කොල්ලෝ යන්න හදන්නේ අද මේ මට තියෙනවා ඉවෙන්ට් එකක් හොස්ට් කරන්න. ඉවෙන්ට් එකක් කියන්නේ මේක ඇවිල්ලා ඒෂියන් ටූර්නමන්ට් එකක්. ඒකේ නම WKF Asia Amateur Kickboxing Championship 2025. මං හයියෙන් කතා කරන්නේ නැති ගෙදර මිනිස්සුන් ඉදී. ඒක නිසා දැන් ලෑස්ති වෙලා යන්න හදන්නේ අද ඉවෙන්ට් එක. බලමු අද දවසම ඉවෙන්ට් එකේ තමයි. දවසම ග්‍රවුන්ඩ් එකේ ටූර්නමන්ට් එකේ තමයි. අපි බලමු අද ටූර්නමන්ට් එකේ මොකද වෙන්නේ කියලා. යාළුවනේ මගේ කාමරේ විනාශලා තින්නේ එන්ටම කියන්න මම මේ ඉන්නේ මගේ කාමරේ නෙමෙයි අපේ අයියේ කාමරේ. කොල්ලොන්ගේ බඩු හැමතැනම මේ දෙයනේ අපා අම්මේ මගේ මේසෙ දැක්කම මට සසර කරකිරනවා. මගේ කාමරේ ඉක්මනට පේන්ට් කරලා දෙන්න. අයියෝ ඔයාලට පෙන්නන්න මේ තියෙන මගේ කාමරේ එදා ඉතලා වයිට channel එක හැම එකක්ම කරන්නේ මේකේ. මේ එතන තියෙන කණ්ණාඩිය මේකේ පොඩි අප්ග්‍රේඩ් එකකට යන්න හදන්නේ. මේ බිත්ති අපි පාට කරනවා. ඒක නිසා පොඩ්ඩක් කාමරේ අස්පස් කරලා තියෙන්නේ. තාම වැඩේ ඉවර කරගන්න බැරි වුණා. ඒ නිසා පේන්ට් එක මේ ගෙනල්ලා තියෙනවා. Sponsored by Jet. නෑ ස්පොන්සර් නෙමෙයි. මේ පේන්ට් ගෙනල්ලා තියෙනවා. තාම ගා ගන්න බැරුව ඉන්නේ. මම දැන් මේ ගෙදර මනාතෙක් වෙලා ඉන්නේ දෙයනේ. හරි. ෂෙට් නේ. අපි දැන් යන වැඩේට. නිදා ගන්නවා මට බෑ. මම නිදා ගන්නවානේ මට ආයෙ නැගිටින්න බෑ. Good night. තව දැන් නිදාගෙන හැරමු. මම දැන් වැඩේට ඇවිල්ලා ඉන්නේ. තාම මේ පටන් ගත්තේ නැහැ. චුට්ටක් ඉතින් වෙලා යන උදේට අර ප්ලේ කරන අයගේ මේ වේට් එහෙම බලලා අර කතන්දර ටිකක් තියෙනවනේ. ඔල්ලට යා රග ප්‍රැක්ටිස් කරනවා. දැන් තමයි මුණ හරියට පේන්නේ. මම මේ එන කාලෙකින් මේ ග්‍රවුන්ඩ් එකේ රග ප්‍රැක්ටිස් කරනවා දැක්කේ සිරාවට. හැමදාම ප්‍රැක්ටිස් කරන ඇති මම දැක්කේ කාලෙකින් වෙන්න ඇති. අපන ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනවා. ඇතුලේ කික් බොක්සින් ප්‍රැක්ටිස් යනවා. හරි දැන් වැඩේ පටන් ගන්න තව ගොඩක් වෙලා යනවා කියලා කිව්වා. ඒක නිසා මේ මම බැලුවේ මට චූටි වැඩක් තියෙනවා අද අපේ ගමේ පන්සලේ. ගමේ පන්සල කියන්නේ දහම් පාසලේ. මම ඒකට ගිහිල්ලා එන්නම් කියලා තමයි බැලුවේ. පන්සල මේ ළඟමයි තියෙන කිලෝමීටරයක් ඇහෙන්. ටංගලා ගිහින් ආවනම් මට ඒ වැඩේත් කරගෙන ආයෙ එන්න පුළුවන්. අපි යන් පන්සලට. කොල්ල ඇවිල්ලා ඉන්නේ මේ මම ආවා හරියද මම අම්පාසට ගියා වැඩේ කියන්නේ මේ මට කිසිම ෆොටේජ් එකක් ගන්න බැරුණා මට හදිසි වැඩක් තිබ්බේ ඒක කරගෙන එහෙම ආවෙන්න මම දැන් ආයෙ වෙල්ලා ඉන්නේ කට්ටියගේ බර මැනලා
කොල්ලොන්ගේ weight එකට ගැලපෙන කොල්ල සෙට් කරනවා. ගහගන්න. කෙල්ල සෙට් කරනවා. මේ කියන්නේ මේක සීන් එක කියන්නේ මෙහෙමයි විස්තරේ. මේක ඇවිල්ලා WKF Asia Amateur Kickboxing Championship 2025. මෙයාලා කියන විදිහට ලංකාවේ පළවෙනි පාරට තමයි kickboxing Asian international match එකක් රයිඩ් ගන්නවා. මේ ලංකාව ඇතුලේ තියෙන්නේ. ඉතින් පට්ට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම හිතනවා ඔය kickboxing martial arts සම්බන්ධයෙන් ප්ලේයර්ස්ලා දන්න ග්‍රවුන්ඩ් එකක් තමයි ජයතිලක නාවලපිටිය. ඉතින් ඒක ඉන්ඩෝර් ස්ටේඩියම් එකේ තමයි තියෙන්නේ. ඉතින් මම උදේ කිව්වා වගේ මේ වැඩේ යනවා ෂේප් එකේ. වැඩි කියන්නේ ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලාත් ඇවිල්ලා ඉන්නවා. සහ මටත් හොද එක්ස්පීරියන්ස් එකක්. මම පළවෙනි පාරට kickboxing tournament එකක් announce කරන්නේ. martial art tournament announce කරලා තියෙනවා. හැබැයි kickboxing tournament එකක් පළවෙනි පාරට announce කරන්නේ. මෙතන ඉන්න කට්ටිය කියන විදිහට අද තියෙන්නේ heavy contact ඉතින් ලේ පයින්ඩ ගහනවා කියලා තමයි කියන්නේ. ලේ පයින්ඩ නැදෙවි. මට බොරෝ පන්තියෙන් අත පුරවලා දෙන සීන් එකක් තියෙනවා. ඊයේ තිබ්බා. ඊනම් පොඩි කට්ටියටම ගහගත්තේ ලයිට් contact. අත තියලා අස්සර ගන්න සීන් එක. අද දෙන්න යන්නේ. ඊදර කට්ටියට බලන් ඉන්න කිව්වනම් හරි. අද දවසේ 6 වන තරගයේ බ්ලූ කෝනර් නියෝජනය කරනවා රෙඩ් කෝනර්ට විරුද්ධව මිහිඳි එරිකා හොඳ සංග්‍රහයක් තමයි බ්ලූ කෝනර් නියෝජනය කරන්නේ මිහිඳි එරිකා ඊළඟ මැච් එක දාන්න තමයි යන්නේ. දැන් මැච් 5ක් විතර ගහලා දැක්කනේ නෝ අනවුන්ස් කරනවා ඉතින් තනියම. අක්කා නම් දෙක. විශ්වි මොක්ෂරා අහිංසා උදයන්ගනේ. දැක්කනේ. ඔල්ලෝ ඉංග්‍රීසියෙන් කිව්වට සිංහලෙන් කියද්දි තමයි අපේ කට්ටියට තේරෙන්නේ. ඉන්ටර්නැෂනල් මැච් උනාට සිංහලෙන් තමයි අපි වැඩේ මැච් එක ගහන්නේ. කොල්ලොන්ගෙන් වොයිස් කට් ගන්නවා. මේ ඉන්නේ ගෙවල් වලට බොරු කියලා ආපු කට්ටිය මේ ඉන්නේ.
බොරු කියන්න උපන් හපන්. අර මැච් එකක් ගාලා දැන් රෙස් කරනවා. මෙතන බොරු කියන්න ආපු හැත්තම් මේ බොරු කියලා ආපු හැත්තම්. මෙයාලා මේ වොයිස් කට් කරනවා. මැච් ගොඩක් කිව්වොත් අද 10 මැච් 10ක් විතර තිබ්බා. මේ මැච් 10ක් තිබ්බට පස්සේ පට්ට මහන්සියා. පට්ට මහන්සිය කියන්නේ මහන්සි ගොඩක් මහන්සි. තාම කරවෙත් නෑ. මේ කියන්නේ පට්ට ඉන්ට්‍රස්ටිං මේක හරියද? තේනවනේ. රෙඩි වෙනවා තාම ඊළඟ මැච් එකට. يعني හරිම ෆාස්ට් මැච් එකක් ඉවරුන ගමන් ඊළඟ මැච් එකට දානවා. හරිම සතුටුයි සිරාවට. තාමසාව ගොඩක් යාළුවෝ සෙට් වුණා මේකේ. කමු බඩගින්නේ. තව මැච් දෙකක් තියෙනවා අයියා. ඔව් තව මැච් දෙකක් තියෙනවා. ඒකෙන් පස්සේ අපි කමු. තව මැච් දෙකක් තියෙනවා. තව ඉන්ටර්නැෂනල් මැච් එකක් තියෙනවා. ආයෙත් ඕස්ට්‍රේලියාවේ ලංකාවේ කොල්ල දෙන්නෙක් ගහනවා. සහ තව බොයිස් එකේ වේට් එක 58 වේට් එකේ තව මැච් එකක් තියෙනවා. අපි බලමු මේක මොකද වෙන්නේ කියලා. මැච් එක පට්ට හිස්ටරිකල් මොමන්ට් එකක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ප්ලේයර් ඊඩන්ගේ ෆස්ට් මැච් එක. ඒ වගේම ඊඩන් කියන්නේ මම හිතන්නේ මේ ඉන්න මෙතන ඩයලොග් WKF World Kickboxing Foundation එකේ ප්‍රෙසිඩන්ට් රොබර්ට් එයාගේ පුතා තමයි මේ ගාන්නේ. ඒ වගේම එයා කොනේ ඉන්නවා මේ ප්‍රසාද් සර් ප්‍රදීප් සර් තමයි ලංකාවේ Kickboxing Foundation එකේ ලංකාවේ ප්‍රෙසිඩන්ට්. එයාගේ ඉන්න හොඳම ගෝලයා තමයි ගහන්නේ. සුද්දාගේ ෆස්ට් මැච් එක දෙන්න යන්නේ අඩි ටික. ජාදුල් ගන්න අයියා නැගිටපා. ඒ සෙන්ටර්. යමයි. පුළුවන්. පුළුවන්. නැගිටපා. මායකා නැගිටපා. නියමයි. බයි එන්න එපා. ලයිට් එකක් ගාවට කොහම හරි හොයාගෙන ආවා. ටූර්නමන්ට් ඉවරයි, මැච් එක ඉවරයි. මරුවා. ඒ කියන්නේ මම හදපුනේ මම ගත්ත සුපිරි එක්ස්පීරියන්ස් එකක්. මම දැන් ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ පේනවනේ. ඔකොටම ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ. මේ එහෙනම් දැන් මට මහන්සි මේ vlog එක එතන ඉවරයි. ඊළඟ vlog එකේ සෙට් වෙමු. හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. හොඳ යාළුවෝ ටිකක් හදාගත්තා. ඔහොම තමයි. ජය වේවා. මට කියන්න වචන නැහැ සමහර මහන්සි. ඊළඟ vlog එකේ සෙට් වෙමු. ජය වේවා. අපි දැන් යන වෙලෙට අම්මා අයියා කතා කරාද? අයියා කතා කරාද? මම නිදා ගන්නවා. මට බෑ මම නිදා ගන්නවානේ. මට ආයෙ නැගිටින්න බෑ. good night.
Tapi dia ni dah ni helm.